අපේ විහාරස්ථානයේ විහාරත්කාරී සාධක සමිතියේ ගරුලේකම් ඒ වගේ විශ්‍රාමික විද්‍යාපති අපේ ගමගේ විද්‍යාපතිතුමන්ට මම ඉතාම කරුණාවෙන් මතක් කර සිටිනවා ඒ ස්වාමීන් වහන්සේට දෙහත් කට්ටිය දීලා ආරාධනා කරන හැටියට. සිතවිලි දැහැනින් අවදි කරන්න පරිසරයට ඔබේ සුවය විඳින්න දහම් මාමාවෙන් තිලොව දැත නාලලේ බැඳ සාදු කියන්න සම්බුදු සිසිලාස නින්නැති දම් රාස අරගෙන වැඩේමි ඔබව සොයා පින් සිදුවන ලෙස පින්වත සැම දෙන කියන්න නැවතත් සාදු කියා සන්තානයෙහි ඇතේ ගනාදුර නැසෙන මෙන පින්බර පිරිස නැත බුදු බණ හැඳින දැන තුන්සිත පහදගෙන බැතේ සිත පෙරට ගෙන පන්සිල් ගන්න තෙවරක් නමස්කාර කියනු මැන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තුතියංපි ධම්මං සරණං ගච්ඡාමි තුතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි
Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Sarana-gamanang sampunnang panatipata virmani sikkhapadang samadhiyami Adinādāna virmani sikkhapadang samadhiyami Kāmesu miccācārā virmani sikkhapadang samadhiyami Musāvādā virmani sikkhapadang samadhiyami Surāviraya majjapamā daṭṭhānā virmani sikkhapadang samadhiyami හපුතලේ පල්ලේගම ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති විශ්‍රාමලත්න විදුහල්පති නම කියන්නට අවසරයි උඩුවෙල චන්දකීර්ති ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කොටගත් හපුතලේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේකකාධිකාරී නම කියන්නට අවසරයි හපුතලේ විමල ධම්ම ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේ ඒ වගේම මේ උතුම් පින්කමට ආරාධනා කරන්නට යෙදුණු හපුතලේ මධ්‍යම මහා විද්‍යාලයේ ධර්මාචාර්යවර ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති නම කියන්නට අවසරයි පිළිමතලාවේ විනීත පඬිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කොටගත් වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි අද අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේගේ ඒ වගේම විමල ධම්ම ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේගේ ජන්මදිනය නිමිති කරගෙන උන්වහන්සේලා දෙපළට බුද්ධ ආදී රත්නත්‍රයේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක අටවිසි සම්මා සම්බුද්ධ පූජාව අපේ පිළිමතලාවේ විනීත පඬිත හාමුදුරුවෝ ප්‍රධාන කොටගත් සතර පිරිවි දායක කාරකාදී පින්වතුන්
සූදානම් කරලා තියෙනවා. එසේනම් මේ සිද්ධ කරන්නා වූ ආශිර්වාදාත්මක අටවිසි සම්මා සම්බුද්ධ පූජාවේ ආශිර්වාදයෙන් බලයෙන් ආරක්ෂාවෙන් පිහිටෙන් අපේ ගෞරවනීය විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේටත් අපතලේ විමල ධම්ම ගෞරවනීය පණිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කොටගත් විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරුතර මහා සංඝරත්නයටත් සතර පෙරුවේ දායකකාරකාදී පින්වත් ඔබ සෑම සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය උදා වේවා. හිසේ සිට දෙපතුල දක්වා පැතිර පවතිනා වූ 90ක් රෝග 90ක් ව්‍යාධි 203ක් අන්තරා දුරින්ම දූරීභූත වේවා. රාහු කේතු රවි සඳු කුජ බුධ ගුරු කිවි සහස්සෙන සුරු කියනා වූ සියලුම ග්‍රහ දෝෂයන්ගේ ඵලපෑම් දූරීභූත වෙලා සිත සාන්ති සෞභාග්‍ය උදා වේවා. වින්සත් සත වර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගීව තව තවත් ඔබට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මේ ශාසනාම්බරේ දිදුලන තාරකාවන් ලෙසින් වැඩවඩමින් ලෝසසුන් වැඩවසන්නට අපේ ගෞරවනීය නායක හාමුදුරුවෝ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයට දායකත්වයේ දරූ සහභාගී වුණු සුපින්වත් ඔබ සෑම සියලු දෙනාට ශක්තිය ධෛර්ය වාසනාව පිහිට ආරක්ෂාව සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මේ උතුම් සත්පුරුෂ පින්කම අපි මෙසේ ආරම්භ කරමු. ඔබ මමත් සරණ ගිය මුළු තුන් ලෝකයක් සනහා වදාළ ලෝතර බුදු පියාණන් වහන්සේට උතුම් වූ ශ්‍රී සද්ධර්මයට ශ්‍රාවක මහා සංඝරත්නයට කියන ත්‍රිවිධ රත්නයට අපි පළමුවෙන් නමස්කාර කරමු. නිමිතිව ඊටාම ශ්‍රද්ධාවෙන් පිළියෙල කරගත් මල් පහන් සුඳු දුම් ආදී පූජා ද්‍රව්‍යයන්ගෙන් සමලංකృతෝ ගිලන්පස සම්මා සම්බුද්ධ පූජාව පූජා කරමු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අපි මෙසේ නමස්කාර කරමු. සීල සුදාරිත ගුණ අපරාජිත සාර සාර ආති අන්ත ගුණං මාර පරාජිත සාදු ගුණීරිත අංග පාද පනමාමං අංග පාද පනමාමං සත්ත සුසාර සාර බංජිත දේශන සසර මෝග තම නාසනං සත්‍ය සුභාසිත සුර නර පූජිත අංග ධම්ම පාන මාමං අංග ධම්ම පාන මාමං වර කරුණාකර ජන සුඛදායක පුඤ්ඤ කෙත්ත සුවිසාරදං සුපටිපන්න ගුණයේනි අනුත්තර අංග සංග පනමාමං අංග සංග පනමාමං මා කීවාට පසුව කියවන්න බුද්ධෝරුවනට වඩා උතුම්
ගම්රුවනට වඩා උතුම් දෙයක් මට නැති සංගරුවනට වඩා උතුම් පිරිස් මට නැති තුනුරුවනට වඩා උතුම් කිසිත් මට නැති උදේ නැගිටින වෙතත් නින්දට මායන වෙතත් ගමන් බිමන් යන වෙතත් පොත් පත බලනා වෙතත් මගේ බොදු සමිඳුන් ගැනත් සිරි සත නම් ගැනත් බුදු පෙරසේ ගුණ ගැනත් සිහිවෙමි තෙරුණත් බුදු නෙතින් බලාලෝ සිතේ දුක් නිවාදුන් බුදු මුවින් ගලා මිරිදම් මමාදුන් බුදු ගුණෙන් සදා සිත් සැනසීම ලබා දුන් බුදු සරණ යමු අපිත් පිළිසරණ සදා දුන් මිරි බණ දේශන විට අමා ගඟ ගලනවා කන්‍යමාසන විට සිත සෝක නිවෙනවා ජීවිත කිසි දිනක නොමාග යන්නට එපා බුදු සමිඳු නැති ලොවක කිසි දෙයක් මට එපා දුක මගේ නැති වෙලා වැරදි දේ දුරු වෙලා
යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා මම දම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තෙරුවන් සරණ යමි යමෙක් ලොවේ සුවපත් නොනම් එයම බුදු හිමි සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් නොනම් එයම සදහම් සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් නොනම් එයම මහා සංඝ සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් නොනම් එයම තෙරුවන් සරණ ගියෝ අහසේ සිටින දෙවී වරුන් වඩිවා සක් දෙවිඳුන් පෙර මුනි වඩේවා නාලොව නාරාජ තුමන් වඩිවා මේ පින්කම දැක සාදු කියේවා මේවන් සෑම පුද බුදු හිමි ගාවා නිවන් මඟට මේ පින
අඳුරෙන් එළියට ලෝසත් ඒවා සදම් සිරියෙන් ලොව බැබලේවා නිවනින් කෙලෙසුන් මුලුසුන් වේවා මෙපන් බුදු හිමිහට පොද වේවා ගුණදම් රස අපමණ බව දනිමි නිපද අමාගුණ සයුරේ කිලෙමි මහාන්ද සිසිල් ගාන්ද කිලියක් කරමි සුවඳ දුමින් මාගේ බුදු හිමි පුදමි මේ මල් මෙන් සිත පිරිසිදු වේවා මේ මල් මෙන් කාය ගැන වැටේවා මේ මල් මුනි දුට පූජා වේවා මේ මල්සේ නිවනට යොමු වේවා හදවත් මෙත් සිසිලෙන් යොතු වේවා හැම සත්න ලොව නිදුකින් වැජබේවා සාමය සමගිය ලොවට ලැබේවා මේ පැන් බුදු හිමිහට පොද වේවා රසවත් බව හැම සිතකම වේවා රසයෙන් මුත්තම රස වැටේවා නිවනින් කෙලෙසුන් මුලුසුන් වේවා මිරිගිලන් පාස පූජා වේවා පිතුමින් උතුමන් නිති සැනසේවා එතුමන් දෙසෝදම් මඟ පෑදේවා පැතුමන් පැතුලෙසටම හේතු වේවා දැත් වලින් බුදු හිමි පොද වේවා දීප දූප කුසුමං පොද වේවා
පූජා වේවා දස බාලදාරේ ගුණ සේවේවා නිරෝගී සම්පත මෙමාට ලැබේවා සාදු 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 හැමදෙනාම උතුම් ත්‍රිවිධ රත්නය අපි නමස්කාර කරමින් මෙසේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ විරිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සම්බං සප්පඨානේසු පටිච්චිත්තං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං යස්ස මූලේ නිසින්නෝව සම්මාරි විජයං අකාපත්තෝ සබ්බං යොදං සත්තාවං වේතං බෝධිපාදකං ඉමේතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුති සාදු 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 තම්හංකර බුදුරජාණන් වහන්සේගේ පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා වූ 28ක් වූ බුදු පියාණන් වහන්සේලාට මාගේ নমස්කාරයම වේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි අටවිසි සම්මා සම්බුදු පියාණන් වහන්සේලා මෙසේ වන්දනා කරමු. මාත් සමගම කවි කියමු. දන් පින් බලයෙන් ලොව සිත සෑදු තණ්හං කර
කරමුනි වඳිනෙමි සාදු දරුවන් දන් දී මරුවන් පෙරදු සරණං කරමුනි වඳිනෙමි සාදු මේ පංගාසින් බුදු ගුණ විදු දීපං කරමුනි වඳිනෙමි පින් බාලයෙන් ලෝතුරු බව කොණ්ඩඤ්ඤමුනි වඳිනෙමි සාදු පින් කළ සතරාට මුක් සුව සෑදු මංගල මුනි රාජ වඳිනෙමි සාදු නිවන ලබා ගන්නට මාර්ග පෑදු සුමන මුනි දුමං නන්දිමි සාදු පාමිත සතරාට මුක් සුව සෑදු දේවත මුනි රාජ වඳිනෙමි සාදු ලෝසත් සසරින් ගොඩ කළ සෑදු සෝපිත මුනි රාජ වඳිනෙමි සාදු දිනෝ දාහක් දාන හට සිත සෑදු අනෝම දස් මුනි වඳිනෙමි සාදු සුදට සුදේ බුදු රැස් ලොව විදු පදුම මුනි දුමං නමදිමි සාදු බෝරාත මුලදී මරසින් පෙරදු නාරද මුනි රාජ වඳිනෙමි සාදු හදවත් මෙත් සීසිලෙන් නීති සේදු පදුමුත්තර මුනි නමදිමි සාදු විවාද දුරු කොට මුක් සුව සෑදු සුමේද මුනි රාජ වඳිනෙමි සාදු නිවාත ගුණ ලොව ඇති කළ සාදු සුජාත මුනි රාජ වඳිනෙමි සාදු බලවත් වියා මර බාල පෙරදු පියදාස් සේමුනි වඳිනෙමි සාදු නිත්‍ය සුභය නිවනට මාංග පෑදු අත්දස් සේමුනි වඳිනෙමි සාදු ධම්ම බාලින් ලෝව සුභසිත සෑදු ධම්ම දස් සේමුනි වඳිනෙමි සාදු
බුදු පුත් නැති කොට මුක් සුව සෑදු සිදු ආත් මුනි රාජ වන්දිනේමි සාදු ලක්ෂ ගානං සාත් හට සිත සෑදු තිස්ස මුනි දෝමම නම දිමි සාදු රැස්ව සිටිය මාර බලසින් පෙරදු පුස්ස මුනි දෝමම නම දිමි සාදු තපස් ගුණය ලෝ හැමතැන විදු විපස්සී මුනි රාජ වන්දිනේමි සාදු කිපි පැමිණි වාස වත් මාරු පෙරදු සිකි මුනි දෝමම නම දිමි සාදු තිස්සෙම සතහාට මොක් සුව සෑදු වෙස්ස මුනි රාජ වන්දිනේමි සාදු ඉර සාන්ද මින් ලෝව බුදු බාල විදු කකු සාන්ද මුනි රාජ පානාමිත් සීසිලින් නීති සේදු කෝනාදම මුනි වන්දිනේමි සාදු විස්මිත බුදු බාල ලොවටම විදු කස්සප මුනි රාජ වන්දිනේමි සාදු සෞසත් විත මිත් ගුණ පෑසාදු ගෞතම අප මුනි වන්දිනේමි සාදු 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 මහානුභාව සම්පන්න ආශිර්වාදාත්මක බෝධි පූජා කවි මා කීවාට පසු හැම දිනම හඬ නගලා කියවමු රාන්වන් පාටින් දාලෝලාන බෝධිය නිල්වන් පාටින් කොලලාන බෝධිය ගෞතම මුනි දුන් පිට දුන් බෝධිය ආපිත් වාදිමු ජාය සිරිමා බෝධිය දේවලොව දෙවියන්
නාලුව සතියක් පුදලද බෝධිය දේනෝ දාමක් දේන වන්දිනා බෝධිය අපිත් වන්දිමු ජය සිරි මහා බෝධිය මම මේ මාළුවට එනවා යනවා බෝමුල් බෝපත් මට පැගෙනවා සමාවදී මගේ පවුවර වෙනවා බෝරාජුනි මට අවසර දෙනවා දැත නාලලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාට පින් සිදුවන්නේ ප්‍රාර්ථනාවන් මගේ හිතුවන්නේ සාදු සාදු මහා බෝනම දින්නේ උඩ මාළුවේ බෝ රාජු වැඳ බෙනවා දෙවැනි මාළුවේ මල් පාන් දිලෙනවා වැලි මාළුවේ මා සෙනඟ වඳිනවා මාතු මත්තේ අපි නිවන්
සාදු. අපේ ගෞරවනීය නායක හමුදුරන් වහන්සේ ප්‍රධාන කොටගත් ගෞතම මහා සංඝරත්නයට සතර පෙරවේ දායකකාරකාදී සුපින්වත් ඔබ සෑම සියලු දෙනාට මෙසේ ආශිර්වාද කරන්නම් සිත් කවි වලින් හැම දිනාම දොහොත් නල්ලේ තබාගෙන මෙසේ ප්‍රාර්ථනා කරමු. අප මහා බෝසතාණන් වහන්සේ මෙලොව එළිය දුටු දවසේ සත්පියුම් මත වැඩම කළා සත්‍යයි. ඒ සත්පියුම් මත වැඩ ඉඳ අභීත සිංහනාද පැවැත්වූ බව සත්‍යයි. එදා විජයශ්‍රී ජයශ්‍රී මා බෝස් සමිඳු අපියස සියලු ක්ලේශ ධර්මයන් පරාජය කොට ලෝතුරා බුද්ධත්වයට පැමිණ වදාලා වූ බව සත්‍යයි. අප දිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නව අරහදී බුදුගුණ සත්‍යානුභාව බලයෙන් මාගේ හිස පටන් දෙපතුල දක්වා පැතිර පවත්නා වූ සියලු රෝගාබාධයන් දුරීභූත වේවා. සියලු අපල උපද්‍රව ඒකාන්තයෙන්ම දුරු වී ඒවා. සියලු කරදර බාධක මග හැරී ඒවා. පවුලේ සියලු දෙනාගේ සමගිය සමාදානයේ ඇති වේවා. දිනෙන් දින දියුණුවම සැලසේවා. ඇස්වා කටවහා දෝෂ දුරු වේවා. යමෙක් කළා වූද නොකළා වූද අනවින කොඩිවින දොස් දුරින්ම දුරීභූත වේවා. යමෙක් අහසට හඬ නගා දොස් තැබුවේද පොළොවට අත තියා සාප කළේද ඒ සියලුම වස්තුස් දුරින්ම දුරීභූත වේවා. යන්නේන ගමන බිමන තබන පියවර සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. උඩින් පායන අවුවක් කර අවටින් හමන සුනගක් කර විපත් කරදර ඔබේ ජීවිතයට ලං වේවා. අද මේ පින්කමට මූලික වුණු දායක වුණු ක්‍රියා කරන්නට යෙදුණු සෑම සියලු දෙනාට මේ පින්කම ඇසෙන හඬමානී වූ හිඳ පින්කමට ඒකාත්මික වුණු පුංචි දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්වා වූ සෑම සියලු දෙනාට නායක හාමුදුරුවෝ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයට පැමිණෙන්නා වූ රාහු කේතු රවි සඳු කුජ බුද ගුරු කිවි සහස්වෙන සුළු කියන්නා වූ නවග්‍රහ දෝෂාන්ධකාරයන් දුරීභූත වේවා. සිත සාන්තිය සෞභාග්‍යම උදා වේවා උදා වේවා උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව මෙසේ මේ කවි කීපාට පසු සාදුනාද පවත්වන්න. සෑසිතේ ලෝගුරු මුනි නාම දින්නායේ ලෝතුරු බුදු ගුණ මට සේවන්නායේ විතරාගේ බුදු පීඨ ලැබෙන්නායේ ග්‍රහ දොස් දුරුවේ සෙත සැලසෙන්නායේ නාගලෝවින්නා රජුන් වඩින්නායේ සියලු දෙනාටම සිත සාලසන්නායේ සිහි කොට බුදු ගුණ සාදු කියන්නායේ නවග්‍රහ දොස් මාගේ දුරු කරලන්නායේ සඳ මඩලේ ඇති සිසිල දැනින්නායේ හිරු මඩලේ ඇති පවස නිවින්නායේ දැල්වෙන පහනේ එළිය ලැබෙන්නායේ සියලු දෝෂ මා
මගේ දුරු වී යන්නයි අරං බුදු ගුණ මට සීවේවා සඳුගෙන් වන අපල දුරු වේවා සම්බුදු ගුණ මට සියයට ඒවා සඳුගෙන් වන අපල දුරු වේවා සුගතෝ බුදු ගුණ මට සීවන්නයි බුදගෙන් වන අපල දුරුවන්නයි ලෝක විදු බුදු ගුණ සේවන්නයි ගුරුගෙන් වන අපල දුරුවන්නයි පුරිස ධම්ම බුදු ගුණ සීවේවා සිකුරුගේ අපල මගේ දුරු වේවා සත්තා බුදු ගුණ මට සීවේවා සෙනසුරු අපල මගේ දුරු වේවා බුද්ධෝ බුදු ගුණ මට සීවේවා රාවුගේ අපල මගේ දුරු වේවා භගවා බුදු ගුණ මට සීවේවා කේතුගේ අපල මගේ දුරු වේවා රවි සඳු බුද ගුරු රාවුගේ වේවා කුජසානි සිකුරුගේ කේතුගේ වේවා ඇතිවන අපල මගේ දුරු වේවා ලෝතුරු ගුණයෙන් මට සුව වේවා මකර කුම්භ මිථුන තිරැස සිංහ මේෂ ධනු තුන් රැස වෘෂභ කන්‍යා තුලා තිරැස මීන කටක මිථුන තිරැස සෑම ග්‍රහ දොස් දුරු වේවා කැපී කෝටියක්ම දෝස මට ජය මඟ එළි වේවා වස විසකින් දුක දුරු වේවා සොර සතුරන්ගෙන් බිය නොම වේවා නිරෝගී සම්පත මිමාට ලැබේවා ලෝතුරු ගුණයෙන් මට සුව වේවා ලෝතුරු ගුණයෙන් මට සුව අද ජන්මදිනය සමරන ගෞරවනීය නායක හාමුදුරුවෝ ඇතුළු කොටගත් අපේ විමල ධම්ම පඬිතු හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට අපි සෙත් කවි සුගායනයකින් ආශිර්වාද කරමු. සතර පෙරවි දායකාරකාදී පින්වතුන්ට මෙසේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ජාතිය සාසුන ගැන ආද
යොදවනවා මෙය හොඳ නාරකයා යුතු මඟ පවසනවා උඩු වෙල චන්ද කිත්ති නාහිමි පායුග නාම නිනවා පින්මල් මෙසේ ඔපේ පාමුල පුද දෙනවා සම්බුදු පියා දේසුදම් මනහාරේ සිහි කර ගායන බුදු ගුණ ඇම දීන නෑර නාසමිදුන් වහන්සේ අපේ පින්සාරේ අපි බැති සිතින් පුද දෙමු කාවේ මල් උපහාරේ කරුණා දයා පිරියම වාද නක්ගානි අනුකම්පාව පෙරටෝ අද සන්තානි හැමතෙම වේදා දින අමරාස දම්පානි ඔබේ ගුණ ගැයෙනු ඇත අපුතලේ ගම්මානි දහසක් කම් කාටලු හදවත පාතුලේ ඇතේ ඔබ වැඩි ගමන් මඟරන් පා වඩ නොමැති විඳි දුක් ගැට සමිදුනි නිමක් නැති ඉදිකල මා පින් බිම දැක ගන්ට ඇති අමිල නිමල මුදු වදමින් සාරයි පින් කඳ පුන් සාන්දවන් මන ආරයි ඉදිකල පින් බිම සසුනට වාරයි අපේනා සමිඳුන් හරේ පින් සාරයි හපුතල සෝදර්ශන ආරමත් වැජබේවා හපුතල විමල ධම්ම නාමය වර දේවා උඩුවෙල චන්ද කිත්ති නාමය සුදේවා චිරං ජයතු නාසමිදුනි නිදුකින් ඔබ වැජබේවා චිරං ජයතු ඔබ දෙපළම නිදුකින් වැජබේවා ගම්මන දිවි මඟ නිබඳ ආයුතු එයට සවි බල ලැබේවා
දැනෙන සරතැස විඩා බර බව අසන ඔබ අට නොවේවා ගෙවුන දවසේ බෙහෙස නිවිලා පාදකද මඟ හැරේවා කමන පවනේ මුදු සීලසින් මුදු ගුණින් සිත් නිවේවා පවස නොදැනෙන විල් තෙරක්සේ සොඳුරු වී ඔබේ ජීවිතේ දවස දවසම සමාදානින් සැදේවා දිවි මාවතේ මනස නිරවුල් කරන සිතවිලි නැගෙනවා නම් පාමිතේ සමිඳ ඔබ අට නිරන්තරයෙන් සමිඳු දලදා බලවෙතේ සිරිමා බෝයිමි පිහිට ලැබේවා සිරිදාලදා හිමි පිහිට ලැබේවා සිරිගෞතම මුනි පිහිට ලැබේවා සිරි ලංකාවට සිත සැලසේවා සාදු 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 රැස් කරගන්නට යෙදුණු සකල විද මේ පුණ්‍ය සම්භාර ධර්මියෝ මේ විහාර පරම්පරාවේ වැඩ ඉඳලා අපවත් විවදාල ආදිකත්වයන් වහන්සේලා ප්‍රධාන සංඝ පීඨුන් වහන්සේලාට සතර පේරුවේ දායකකාරකාදී පින්තුන් නමින් නැසීමේ පරලෝකීය ගුරු දෙමෝපිය බන්දු මිත්‍රාදීන්ට අප කළ දී පින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා දිව්‍යෝත් මේ ඥාතිනුත් මේ පින් අනුමෝදන් වෙලා පතන බෝධියකින් උතුම් වූ නිවන් සම්පත් ලබන්නට මේ පින්කම් හේතු වාසනාම වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගෙන ගාථා කියමින් පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. අපේ ගෞරවනීය නායක හමුදුවන් වහන්සේ වැනි සංඝ පීඨුන් වහන්සේලා මෙලොවට දායාද කරපු ඒ රත්තරන් මෞතුමිය පියතුමන් මම හිතන්නේ මිය පරලෝකස් ඉතින් මේ දෙපොළට ඒ වගේම අපේ විමල ධම්ම පඬිත හමුදුවන් වහන්සේගේ මෑණියනොත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ මෑණියන්ට මෙලොව වශයෙන් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ උදා වේවා. මිය පරලෝකීය දෙමව්පියන්ට බුදුමහරහතන් වහන්සේලා වැඩ ඉඳපු තාවතින්සාදී දිව්‍ය ලෝකවල දිව්‍ය සපත් කෙලවර සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් යන සතර මාර්ග සතර ඵලයන්ටපත් වූ උතුම් වූ නිවන් සම්පත් ලබන්නට මෙවැනි බුද්ධ පුත්‍රයන් මේ ලෝකයට ඡායාද කරපු සම්මා සම්බුද්ධ ශාසනය පූජා කරපු එවි රත්තරන් අම්මට තාත්තට උතුම් නිවන මාත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි කප් කීපයක් කියලා ආශිර්වාද කරමු.
පින් අනුමෝදන් කරමු. සුජීවත්ව වාසය කරන මව්දෙමව්පියන්ට අපි නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය උදා වේවා කියලා ආශිර්වාද කරමු. අම්මා මගේ ආදර අම්මා සම්බුදු මගේ අම්මා නම්මා ඉසතුන් ලොව නම්මා නිමනේ මගේ අම්මා දොළොස් මයේ පානක්සේ මගේ අම්මා ඉරට හඳට පෙර පිබිදි මගේ අම්මා දරුවන් නලවා කිරි පෙවූ අම්මා නිවන් දකීවා ආදර මගේ අම්මා නිවන් දකීවා ආදර මගේ අම්මා නිවන් දකීවා ආදර මගේ අම්මා සාදු 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 ඔබේ ගතින් දාදිය සුවඳයි මව්පිය උණුසුමි තුරුළු වෙලා උන්නා මතකයි පුංචිම කාලේ පවුලේ සැම දෙන එකතු උදේට වැන්දා හවසට වැන්දා සුවඳ හාදුදේ සිනා වෙලා අතීතයේ මා මතක පවුරලඟ පියාණනී සිත නතර වෙලා දඹරන් කඳක් වාගේ මුළු ජීවිතේ රැක වරණය සදා දීමට දිවාරේ මාසුතනෙකු කලා ජහපත් සමාජේ බුදු වේවා තාත්තේ මතු අත් භවේ බුදු වේවා තාත්තේ මතු අත් භවේ බුදු වේවා තාත්තේ මතු අත් භවේ
සාදු සාදු. හොඳයි පින්වත්නි, අපි ඊටාම ශ්‍රද්ධාවෙන් මේ උතුම් අටවිසි සම්මා සම්බුද්ධ පූජාව සිදු කළා. එයින් ජනිත කරගන්නට යෙදුණු සකල විද මේ පුණ්‍ය සම්භාර ධර්මයේ දෙවියන්ටත් මේ ඥාතීන්ටත් අනුමෝදන් කළා. ඒ පිනෙන් මේ උතුම් පින්කම ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණු, පින්කමට සහ සම්බන්ධ වන්නට යෙදුණු ගෞරවනීය නායක හාමුදුරුවෝ ප්‍රධාන කොටගත් මහා සංඝ රත්නයටත් සතර පෙරවි දායකකාරකාදී පින්වත් ඔබ සෑම සිය දෙනාටත් ආශිර්වාද කරන්නටයි මේ සූදානම. ඒ අනුව අද දින 70 වන ජන්මදිනය සමරන පල්ලේගම ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති නම කියන්නට අවසරයි. උඩුවෙල චන්දකීර්ති ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේට සුබම සුබ ජන්මදිනයක් වේවා. නිදුක් නිරෝගී සුවය වේවා. 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් අන්තරා දුරින්ම දූරීභූත වේවා. ගෞරවනීය නායක හාමුදුරුවෝ කරන ජාතික ආගමික සමාජීය සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන් කරන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිදුක් නිරෝගී සුවය උදා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම 60 වන ජන්මදිනය සමරන හපුතලේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේකාධිකාරී හපුතලේ විමල ධම්ම ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේටත් සුබම සුබ ජන්මදිනයක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ සිද්ධ කරනු ලබන ජාතික ආගමික සමාජීය සංස්කෘතික කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිදුක් නිරෝගී සුවය, චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය උදා වේවා කියලා ආශිර්වාද කරමු. මේ පින්වත් පිරිස දන්නවා, නමුත් අපි සිහිපත් කරන එක අපේ වගකීමක්. අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ, අපුතරේ විමල ධම්ම පඬිත හාමුදුරුවන් වහන්සේත් මං හිතන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දඹදිව වන්දනාවේ එක් කරගෙන ගිහිල්ලා තියෙනවා. විශාල පිරිසක් ලෝතර බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච ඒ බුද්ධ ගයා පින්බිම ආදී කොටගත් ලෝම්බිලි සල්ලු යන පිරිනුවන් පානට යෙදුණු පරිනිර්වාණ මංචකය ඇතුළු කොටගත් ඒ සියලුම සිද්ධාස්ථාන වැඳ පුදා ගන්නට විශාල පිරිසකට අවස්ථාව ලබා දීලා තියෙනවා. අපටත් ඒ අවස්ථාව අපේ පඬිත හාමුදුරුවන් වහන්සේලා ලබා දෙන්නට යෙදුණා. ඉතින් ඒක මිනිස්සුන්ට ලබන්නට පුළුවන් ජීවිතයේ දුර්ලභම අවස්ථාවක්. ඉතින් ඒ වගේ පින්කම් වලට කවදත් නිරන්තරයෙන්ම අපේ නායක හාමුදුරුවෝ මුළු ජීවිතේම කැප කළා. දැන් මේ කටයුතු අපේ විමල ධම්ම පඬිත හාමුදුරුවෝ සිද්ධ කරගෙන යනවා. මං හිතන්නේ ඒ පිනම ඇති මේ සසර කතරින් එතර වෙන්නට උන්වහන්සේලා ඒ තරම් පුණ්‍යවන්තයි. ලෝතර බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න තැන් වන්දනා කරගන්නට, අපේ ලාංකික ජනතාවට වන්දනා කරවන්නට අවස්ථාව සලසා ලබා දීම මොනතරම් වාසනාවන්ත දෙයක්ද කියන එක අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් ඒ පිනත් ඇති ඔබ වහන්සේලාගේ සසර ගමන කෙටි කරගන්නට ඒ පිනත් සිහිපත් කරමින් ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා දෙපළට වින්සත් සත වර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගීව වැඩ ඉන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව උදා වේවා. කෙසේ සිට දෙපතුල දක්වා පැතිර පවතින සියලුම රෝගාබාධයන් දුරීභූත වේවා. සිත සාන්ති, සෞභාග්‍ය උදා වේවා. ඔබ වහන්සේලා දෙපළ මෙලොවට දායාද කළ රත්තරන් ආදීපාපියන්ටත් සුජීවත්ව වාසය කරන නිරෝගී සම්පන්නිය ලැබේවා. මිය පරලෝක සත්නම් උතුම් නිවනමත් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනාවන් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා.